කුඹුරු යායකින් වට වූ නිස්කලංක දිලිඳු ගම්මානයක මිනිසුන් දවස පටන් ගන්නේ තමන් අතරින් ඇවිද යන නිහඬ පුද්ගලයා නිතර වැරදියට විනිශ්චය කරන බව නොදනයි. ඔහු වෙළඳ පොළ හරහා ඇවිද යන විට ගැමියන් ඔහු කම්මැලි සහ අමුතුයයි ඕපාදූප කියන අතර ඔවුන් ගෙදර ගිය පසු ඔහු සැබවින්ම කරන්නේ කුමක්දයි කිසිදා නොදැනිය. හිරු බැස යන විට ඔහු නිහඬව කැඩුණු නිවාස සහ වයස්ගත පුද්ගලයන් වෙත ගොස් තම දෛනික ශ්‍රමයෙන් උපයාගත් මුදලින් ආහාර පාන ලබා දෙන අතර ඔවුන්ගේ කැඩුණු නිවාස අලුත් වැඩියා කර දෙයි. එක වැසි සහිත රාත්‍රියක ගම්මානයේ වතුරෙන් යට වෙයි. හැමෝම නොසලකා හැරිය එම පුද්ගලයා තම ජීවිතය පරදුවට තබා අන් අය බේරා ගනී. ඊළඟ උදෑසන ගැමියන් සත්‍යය දකිනවා. ඔවුන් සමච්චලයට ලක් කළ පුද්ගලයා ඔවුන්ගේ ජීවිත බේරාගත් තැනැත්තා බව. ඒ දිරිණු ගම්මානයේ මිනිසුන් මිල කළ නොහැකි සත්‍යයක් ඉගෙන ගත්තේය. සැබෑ වටිනාකම පවතින්නේ පෙනුමේ නොව කෙනෙකුගේ හදවතේ යහපත්කම තුල බවයි.